එක ළමයෙක් ඉගෙන ගන්න දක්ෂ නැහැ. නමුත් එයාගේ වැඩේම මොනවා හරි ගියා මොකක් හරි මේකක් තිබ්බම කඩලා සර්කිට් හදනවා. මේකේ සර්කිට් බලනවා, හදනවා, රේඩියෝ හදනවා. වැඩේම කොල්ලගේ ඕක. O level fail. විෂයන් 10ම fail. ඊට පස්සේ මෙයා කොහොම හරි ජීවත් වෙන්න ඕන කියලා එක එක දේවල් කළා හරි ගියේ නෑ. කොහොම හරි මේ ලංකාවේ අතිශයින් ප්‍රසිද්ධ තාක්ෂණික මේ ආයතනයක අතුගාන කෙනෙක් බවට ගියේ. අතුගාන කෙනෙක් බවට. දැන් මෙයා අතුගානවා. ඒ ආයතනේ නම කිව්වොත් නොදන්න කෙනෙක් මේ ලංකාවෙත් නෑ පිට රටවලත් නෑ. ඒ තාක්ෂණික ආයතන. ඊට පස්සේ එකපාර මේ යම් දවසක විශේෂ දවසක කියන්නේ තොරතුරු තාක්ෂණික දේවල් රටටම බෙදා හරින විශේෂ දවසක කරන්ට් එක ගියා. ඒත් එකම යම් සර්කිට් ටිකක් පිච්චිලා ගියා. ඒ කිසිම ඉංජිනේරුවෙකුට හදන්න බෑ. පැය 3ක ආවා මේ විකාශන දෝෂයක්. එහෙම නැත්නම් ඒ තාක්ෂණික දේවල් අඩපණ වුණා. ඉතින් මෙයා කිසිම දෙයක සියලු දෙනා බලාපොරොත්තු රහිතව හිටපු වෙලාවක අතුගාන කොල්ලා කිව්වා සර් මම පොඩ්ඩක් බලන්නද කියලා. බලපන් කිව්වා. මෙයා විනාඩි 2කින් හැදුවා සර්කිට් එක. විනාඩි 2කින් ආය යථා තත්ත්වයට වතුනා. ඒකේ බොස් ඇවිල්ලා මෙයාව බදාගත්තා කියනවා. ඊට පස්සේ දැන් මම අරන් උඹගේ සර්ටිෆිකේට් ටික කියලා බලනකොට මොකුත් නෑ ඒගොල්ලන්ට O level නෑ A level නෑ මොකුත් නෑ. ඊට පස්සේ පිටට තට්ටුවක් දාලා කිව්වා ඔබ නීතිමය වශයෙන් මට මේ තියෙන නීති රෙගුලාසිත් එක්ක ප්‍රධාන ඉංජිනේරුවා බවට මේ ආයතනෙ පත් කරන්න බෑ. නමුත් ඒ ආයතනික ප්‍රධාන ඉංජිනේරුවාගේ වැටුප උඹට මම දෙනවා කියලා. එදා ඉඳලා ප්‍රධාන ඉංජිනේරුවාගේ වැටුප දෙනවා. දැන් අතු ගන්න කෙනෙක් නේ ඔෆිස් එකේ ඉන්නේ. මොකෙන්ද ඒ ඉච්චර උඩකට ආවේ? ශිල්පේ මොකක් හරි ඉගෙන ගන්න. මොනවා හරි ශිල්ප නිකම වගේ ගෙදරට වෙලා නම් ඉන්න එපා. මොකක් හරි ඉගෙන ගන්නට ඕන. ශිල්පේ විතරම නෙවෙයි නුවණැත්තාට ඉලක්කය කරා යන්න ශිල්පේ කියන්නේ උවමනාව තියෙන කෙනෙකුට ගමනක් යන වාහනයක් තියෙන්නේ. ගඟකින් එතර වෙන්න ඕන කෙනෙකුට ඔරුවක් බෝට්ටුවක් හම්බ වෙන්නේ. ඒ වගේ තමයි නුවණැත්තාට තමන්ගේ ඉලක්කය කරා යන්න ශිල්පේ කියන්නේ වාහනයක්.